දැන් තාත්තා මැරි කරලා ඉන්නවනේ. එයාලටත් දැන් බබාලා ඉන්නවනේ. ඒ කට්ටියවත් පිළිගන්නේ ඒ තාත්තා මගේ තාත්තා කියලා. ඒක නිසා ඉතින් ඒ වගේ තැන්වල ගොඩක් අසරණ වුණා. දැන් ඉන්න ළමයින්ට දෙන ආදරේ මට එදා දුන්නා නම් අද මම මෙහෙම දුක් විඳින්නේ නැහනේ. කවදාකවත් අර දැනුත් අර බාප්පා කියන චරිතේ වුණත් එයා තාත්තා තමයි. මං තාත්තා කියලා කටපුරා කියනවා. හැමෝටම මං කියලා තියන්නේ මගේ තාත්තා කියලා. ඒ වුණාට අර තමන්ගේම තාත්තගේ ආදරේ කවදාකවත් දැනිලා නැහැ. තාත්තා දාලා ගියා කියලා අම්මා දාලා ගියේ නෑනේ. එයා මැරි කරත් එයා මාවත් එක්කගෙන ගියේ. ඒක නිසා නැති බැරි වුණ දවසක අනිවාර්යෙන් එයාව බලා ගන්න ඕනේ. පොඩි කාලේ ඉඳන්ම ආසාවක් තියෙනවා මොන්ටිසෝරි ටීචින් කරන්න. ඒකෙන් බැරි වුණත් කොහොම හරි ටාගට් එකක් තියෙනවා මම කවදා හරි සාරියක් ඇඳගෙන ජොබ් එකක් කරනවා කියලා. ඒ තැනට යනවා. ඒව අමතක කරලා එයා කොහේ ඉඳියත් මට කෝල් එකක් දුන්නොත් මං අනිවාර්යෙන් බලන්න යනවා. මහ මෙරකට උසයි